හරි බං. මේ වෙද්දී අපි 2016 පේපරේ MCQ එක ඉවර කරලා තියෙනවා. දැන් අපි යමු 2016 පේපරේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකට. ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ට. හරි. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 මේකේ ගත්තාම පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ බයෝ පාර්ට් එකෙන්. එතකොට දෙවෙනි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ ඒත් බයෝ පාර්ට් එකෙන්ම තමයි. තුන්වෙනි එක කෙමිස්ට්‍රි වෙද්දී හතරවෙනි එක ෆිසික්ස් වෙලා තියෙනවා. හරිද? හරි. අපි දැන් යම් පළවෙනි මේ ප්‍රශ්නෙට බයෝ පාර්ට් එකේ ප්‍රශ්නයක්. මේකේ කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන දෙකේ පොඩි කොටස් වගේක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. හරි. අපි එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද වෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි පටන් අරන් තියෙන්නේ. ඕසෝන් ස්තරයේ හායනය, ගෝලීය උණුසුම ඉහළ යාම, සුපෝෂණය, ජෛව එක්රැස්වීම හා අම්ල වැසි යනු පරිසර දූෂණයේ ඍජු බලපෑම් කිහිපයකි. ජෛව එක්රැස්වීම යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? හරි. ජෛව එක්රැස්වීමක් කියන්නේ මොකද්ද? ජෛව එක්රැස්වීමක් කියන්නේ ආහාර දාමයේ පෝෂී මට්ටමේ පෝෂී මට්ටමට විෂ රසායනික සංඝටක එකතු වීම කියලා කියන්න පුළුවන් අපිට. ඒ කියලා කියන්නේ දැන් කෘෂි රසායනික පොහොරින්ද එක එක විදිහේ රසායන ද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවානේ. ඒ එකතු වෙද්දී ඒවා ශාක වලට උරා ගන්නවා. ඒ එක ශාකයකින් එහෙම නැත්තම් හිතන්නකෝ ජලජ ශාකයකින් ඒ ජලජ ශාක හැමතැනම හැදෙනවනේ. එතකොට ඒ ජලාශයේ ඉන්න මාළු ඒ ශාක ගන්නවා. එක මාළුවෙක් සාමාන්‍යයෙන් ඒ වගේ ගස් 10ක් ඒ වගේ හිතන්නකෝ. එතකොට ඒ වගේ මාළු 10 දෙනෙක් එක මිනිස්සෙක් කනවා. එතකොට ඒ මිනිස්සයා අර විෂය රසායනික සහිත ශාක කොච්චරක් කාලද? එක මාළුවෙක් පැලෑටි 10ක් කාලා තිබ්බහම මිනිස්සෙක් ඒ වගේ මාළු 10 දෙනෙක් කාපුවාම එක මාළුවා පැල 10 ගානේ කාලා තිබ්බහම මිනිස්සයා නොදැනීම පැල 100ක් කාලා තියෙනවා. ඒ කියන්නේ විෂ රසායන තමගේ ශරීරයට ඒ වගේ 100 ගුණයක් ඇතුල් වෙලා තියෙනවා. ඒක තමයි මෙතන මේ ජෛව එක්රැස්වීම කියලා කියන්නේ. ඒක හරියටම නිර්වචනයක් විදිහට ලියනවා නම් ආහාර දාමයක පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විෂ සහිත රසායනික ද්‍රව්‍ය එකතු වීම කියලා තිබ්බොත් හරි. හරි. ඊළඟට ඕසෝන් ස්තරය මගින් සිදු කරන කාර්යය මොකක්ද? ඕසෝන් ස්තරය මගින් සිදු කරන කාර්යය තමයි අහිතකර පාරජම්බුල කිරණ. එහෙම නැත්නම් UV කිරණ පෘථුවිය තුලට, ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයේ තුලට එන එක වළක්වන එක. ඒක තමයි ඕසෝන් වියන තුලින් කරන්නේ. ඒක මේ විදිහට ලියලා තිබ්බොත් හරි. අහිතකර පාරජම්බුල කිරණ UV කිරණ පෘථිවි පෘෂ්ඨයට ළඟා වීම වැළැක්වීම කියලා ලියලා තිබ්බොත් එතන ලකුණු හම්බ වෙනවා යාලට. හරි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. පසුගිය සියවස තුළ ලෝකයේ සාගර ජල මට්ටම සෙන්ටිමීටර් 10ත් 20ත් පමණ වැඩි වී ඇත. මේ සඳහා ඍජුවම දායක වී ඇත්තේ ඉහත සඳහන් කුමන බලපෑමද? ඒ කියන්නේ උඩින් කියනවානේ ඕසෝන් ස්තරය හායනය, ගෝලීය උණුසුම ඉහළ යාම, සුපෝෂණය, ජෛව එක්රැස්වීම, අම්ල වැසි කියන ඒ වගේ මෙතන අහලා තියෙන්නේ සාගර ජල මට්ටම 10කින් 20කින් පමණ ඉහළ යාමට ඍජුව බලපාලා තියෙන්නේ මොකක්ද කියලා. ඍජුව බලපාලා තියෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. දැන් ගෝලීය උණුසුම ඉහළ යනවා කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ හිම කඳු දිය වෙනවා. හිම කඳු ග්ලැසියර් දිය වෙලා කෙලින්ම සාගර ජලයට එකතු වෙනවා. සාගර ජලයට එකතු වෙනවා කියන්නේ සාගර ජලයේ ජල පරිමාව වැඩි වෙනවා. ජල පරිමාව වැඩි වෙනවා කියන්නේ සාගරය විශාල වෙනවා. ඒ කියන්නේ සාගරය දැන් තියෙන තැන ඉඳන් යම්කිසි දුරක්
ආපස්සට එනවා. ඒ කියන්නේ අප දැන් පෘථුවිය ගත්තාම වැඩි හරියක් වැහිලා තියෙන ජලයෙන්නේ. ඉතුරු හරිය ගොඩබිම. මේ ආපස්සට එනවා කියන එකෙන් කියවෙන්නේ ගොඩබිම ප්‍රමාණය අඩු වෙනවා, ජලය පිරලා තියෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ ජලය ආපස්සට එන්න ගොඩබිම් ප්‍රමාණය අඩු වෙනවා. හරි. එතකොට ඒකට උත්තරේ වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. හරි. මෙහි සඳහන් A හා B රූප සලකන්න. මේවා දල රූප සටහන් වේ කියලා තියෙනවා. හරිද? එතකොට A හා B මගින් දැක්වෙන්නේ ඉහත සඳහන් කුමන බලපෑම් දෙකද යන්න සඳහන් කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට A රූපයයි B රූපයයි ගත්තහම උත්තර ද්‍රව්‍ය දක්ෂිණ ද්‍රව්‍ය ලකුණු කරලා තියෙනවා. තාප කිරණ ඇවිල්ලා පෘථිවි පෘෂ්ඨයේ වදිනවත් පෙන්නලා තියෙනවා. මොහොත කොරල් පර පෙන්නලා තියෙනවා. කොරල් පර වැහිලා තියෙනවා පෙන්නලා තියෙනවා. AB රූප මගින් ඉහත කුමන බලපෑම් දෙකද සඳහන් කරන්න. AB වලින් පෙන්නලා තියෙන්නේ කොයි බලපෑම් දෙකද කියලා අහනවා. A වලින් තියෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. B වලින් පෙන්නලා තියෙන්නේ අම්ල වැසි. ඒ දන්නවද එහෙම කියන්නේ? පළවෙනි එකේ බලන්න එන තාප කිරණ කොටසක් ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. දෙවෙනි රූපෙත් ඒ විදිහටම හැරිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි හැරිලා ගිහිල්ලා තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෝලීය උණුසුම ඉහළ ගිහිල්ලා තියෙනවා. දෙවෙනි එකේ B එකේ බලන්න කොරල් පරයක් තියෙනවා ලස්සන. හැබැයි ඒක පහුවෙන්න මොකද වෙලා තියෙන්නේ? කොරල් පරය ෂේ වෙලා. කොරල් පරය ෂේ වෙන්න ප්‍රධානම හේතුව තමයි අම්ල වැසි. අම්ල වැසි වැටෙන එකකින් කොරල් පරය දිය වෙනවා. දිය වෙලා ඒක සාගර ජලයට එකතු වෙනවා. හරිද? එතකොට දෙවෙනි එකෙන් B එකෙන් පෙන්නලා තියෙන්නේ අම්ල වැසි කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම එකක්. B හි දැක්වෙන බලපෑම සඳහා හේතු වන වායුන් දෙකක් සඳහන් කර එම එක් වායුව පරිසරයට නිදහස් විය හැකි ක්‍රමය බැගින් ලියා දක්වන්න කියලා කියනවා. හරි. අම්ල වැසි ඇති වෙන්න ප්‍රධානම වශයෙන් බලපාන වායුන් මොනවාද? එකක් SO2, SO3, NO2, NO. මේ වගේ වායුන් තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ. එතකොට සල්ෆර් සහිත කියන්නේ SO2, SO3 වගේ වායුන් එකතු වෙන්නේ කොහොමද කියලා අපි බලමු. එකතු වෙන්නේ කොහොමද? රබර් දහනයෙන්. රබර් ප්ලාස්ටික් කියන ඒවා. එතකොට රබර් කියන ඒවා වල්කනයිස් කරලා තියෙන සල්ෆර් වලින්. රබර් වල්කනයිස් කරපු රබර් දහනය වෙනවා කියන්නේ පිච්චෙනවා. ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව අර වල්කනයිස් කරන්න ගත්ත සල්ෆර් දහනය වෙලා වාතයේ තියෙන ඔක්සිජන් එක සංඝටක මේ බැඳිලා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් SO3 වගේ වායුන් පිට වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානතම ආකාරය. එතකොට NO ඒ නයිට්‍රජන් සම්බන්ධය NO NO2 ඒ වගේ ඒවා එකතු වෙන්න පුළුවන් වාහනවල එන්ජින්. ඒ බලන වෙලේ කොහොමද කියලා නේද? වාහන එන්ජින් එක තුල තියෙන සිදුවන ප්‍රතික්‍රියා දහන ප්‍රතික්‍රියා. වාහනයක් දුවන්න පෙට්‍රල් ඩීසල් වගේ ඕන්නේ. ඒ කියන්නේ පොසිල ඉන්ධනනේ. පොසිල ඉන්ධන වල අන්තර්ගත වෙනවා කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් මේ වගේ ගොඩක් දේවල්. ඒ දහනය වෙද්දී නයිට්‍රජන් හා සම්බන්ධ NO NO2 වගේ වායුන් පිට වෙන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. පරිසර දූෂණය සඳහා හේතු වන ඝන අපද්‍රව්‍ය කිහිපයක් පහත දී ඇත. ප්‍රතිදීප්ත පහන්, පොලිතීන්, රසායනික පොහොර, ශෝධන කාරක, සත්ව මල ද්‍රව්‍ය. හරිද? ඊට පස්සේ කියනවා මෙම ද්‍රව්‍ය අතරින් සුපෝෂණය සඳහා හේතු වේ හැකි ද්‍රව්‍යයන්
සඳහන් කරන්න. සුපෝෂණය. සුපෝෂණයට හේතු වෙන්නේ මොනවාද? සුපෝෂණයට මෙතෙන් දීලා තියෙන ඒවායින් හේතු වෙනවා රසායනික පොහොර, ශෝධන කාරක, සත්ව මල පහ. ඇයි සුපෝෂණය කියලා කියන්නේ අහිතකර රසායනික ද්‍රව්‍ය ජලයේ තන්පත් වීම කියලා කියන්න පුළුවන් අපිට සරලවම. හරිද? එතකොට රසායනික පොහොර ගත්තාම පොහොර වැඩි වෙලා ඉතුරු වෙලා ජලයේ දිය වෙලා ගිහිල්ලා ජලාශය වලට බැහැර වෙනවා. වැව් වලට බැහැර වෙනවා. ඒ බැහැර වුණාම ඒ ඉතුරු ඒ මේ හේදිලා ආපු ජලයත් එක්ක කලවම් වෙලා ආපු රසායනික ද්‍රව්‍ය තැම්පත් වෙනවා. ඒකෙන් සුපෝෂණය ඇති වෙන්න පුළුවන්. ඊළඟට සෝදන කාරක. එක එක ඒවා හොදන්න ගන්න කුඩු වර්ග, දියර වර්ග ඒවා ජලයත් එක්ක මිශ්‍ර වෙලා ගිහිල්ලා අවසාන ජලාශ වලට, වැව් වලට එකතු වෙලා ඒවායේ තියෙන කිමිකල් රසායනික ද්‍රව්‍ය හින්දා සුපෝෂණය ඇති වෙන්න පුළුවන්. ඊළඟට සත්ව මල පහ. සතුන් මල පහ කරද්දී ඒවාගේ අනවශ්‍ය ඒවානේ මල පහ විදිහට පිට වෙන්නේ. ඒ පිට වෙද්දී ඒවයි අන්තර්ගත වෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය, බැක්ටීරියා, අරෝමියෝ. ඒවා ජලයත් එක්ක කලවම් වුණාම, මිශ්‍ර වුණාම එතන සුපෝෂණය ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟ එක බලමු. පරිසරයට රසදී නිදහස් වීමට වඩාත්ම ඉඩ ඇත්තේ පහත් සඳහන් කුමන ද්‍රව්‍ය මගින්ද? ප්‍රතිදීප්ත පහන් මගින්. මොකද ප්‍රතිදීප්ත පහන් වල ඇතැම් මේ වගේ රසදී අන්තර්ගත වෙනවා. ආලෝකය වැඩි කරගන්න. ඒ කියන්නේ ආලෝකයේ මේ වදින දුර වැඩි කරගන්න. ඔයගොල්ලෝ දැකලා ඉතින් ටෝච් එක වුණත් අර වටේ මේ රිදී පාට්ට වගේ හුරු පොඩි කෝප්පයක් වගේ එකක් තියෙනවා. ඒකේ ගොඩක් වෙලාවට අන්තර්ගත වෙන්නේ රසදිය. ඉතින් මේවා මේ මුදාහැරේදී පරිසරයට කෙලින්ම රසදිය පරිසරයට එකතු වෙන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟේ කියනවා මෙන්න මෙහෙම එකක්. පහත දැක්වෙන එක් එක් ක්‍රියාව අපද්‍රව්‍ය කළමනාකරණයේදී යොදාගෙන 4R මූලද්‍රව්‍යයේ කුමක් සඳහා නිදසුනක් ලෙස සැලකිය හැකිද කියලා අහලා තියෙනවා. හරිද? එතකොට මොකක්ද මේ 4R සංකල්පය කියලා කියන්නේ? 4R සංකල්පය රසායනික ද්‍රව්‍ය ඊට පස්සේ ඉවතලන ද්‍රව්‍ය ඒවා මේ කළමනාකරණයට ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට යොදාගන්න තමයි මේ 4R සංකල්පය කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ අහලා තියෙනවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය. මේක 4R සංකල්පය මොකක් විදිහටද ගන්න පුළුවන් වෙන්නේ? මේක අපිට ගන්න පුළුවන් වෙන්නේ පරිසරයට අහිතකර දේවල් වෙනුවට පරිසරයට හිතකර දේවල් භාවිතා කිරීම. ඒ කියන්නේ පරිසරයට අහිතකර දේ භාවිතය අවම කර පරිසරයට හිතකර දේ භාවිතය වැඩි කිරීම. කියලා තමයි අපිට මේකට ගන්න වෙන්නේ. ඊළඟ එකේ අහලා තියෙන සත්ත්ව මල ද්‍රව්‍ය වලින් ජීව වායු නිපදවීම. ඒ කියන්නේ ඒක ගැලපෙන ප්‍රතිචක්‍රීකරණයට. ඒ කියන්නේ නැවත නැවත භාවිතය. සත්ත්ව මල ද්‍රව්‍ය ඉවත් කරනවා වෙනුවට ඒවා එක තැනකට එකතු කරලා ඒකෙන් ජීව වායුව අරගෙන ඒකෙන් අපිට පුළුවන් වෙනවා ගොඩක් දේවල් කරගන්න. පහනක් ඒ කියන්නේ ආලෝකයේ විදිහට භාවිතා කරන්න පුළුවන්. තාපය ඒ ගොඩක් දේවල් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පරිසරයට හිතකාමී පුනර්ජනනීය ශක්ති සම්පත් දෙකක් ලියා දක්වන්න. පුනර්ජනනීය කියන්නේ අවසානයක් නෑ. ඒ කියන්නේ ඉවර වෙන්නේ නෑ. කොච්චර පාවිච්චි කරත් ස්වභාව ධර්මයේ විසින් ඒක නැවත අපිට ලබා දෙනවා. ඒ වගේ ඒවාට තමයි පුනර්ජනනීය බල ශක්තිය කියලා කියන්නේ. එකක් ජලය, අය සූර්ය ශක්තිය, සුළඟ මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. හැබැයි khනිජ තෙල්, ඒ කියන්නේ බොර තෙල් කියන ඒවා අපිට පුනර්ජනනීය බල ශක්තියක් විදිහට භාවිතා කරන්න බෑ. ඒවා කාලයත් සමග අවසාන වෙනවා.
හරි. මේ වෙද්දී අපි 2016 පේපරේ ස්ට්‍රක්චර්ඩ් එකේ පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර වෙනවා. තව අපිට ප්‍රශ්න 3ක් තියෙනවා. අපි බලමු දැන් දෙවෙනි ප්‍රශ්නේ කොයි වගේ එකක්ද එන්නේ කියලා. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපෘෂ්ඨවංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන වංශ වලට වෙන් කෙරේ. පාත වගුවේ පළමු තීරුවේ A B C හා D මගින් දී ඇති එක් එක් ලක්ෂණ දරන සත්ව වංශ දෙවන තීරුවේ සඳහන් කරන්න. බහුශෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩ නැගී තිබීම, පේශමය පාදයක් තිබීම, කරදිය පරිසරවල පමණක් වාසය කිරීම, කයිටින් උච්චර්මයක් තිබීම. මේවා තමයි ABCD විදිහට අපිට දීලා තියෙන්නේ. එතකොට මේවට ගැලපෙන වංශ අපි තෝරගන්න ඕනේ. හරි. පළවෙනි එක කියනවා. බහුශෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩ නැගී තිබීම. මේ වගේවා තියෙන්නේ ඇවිලා සීලෙන්ටරේටාට. සීලෙන්ටරේට ගත්තහම ඒගොල්ලොන්ට ආකාර දෙකක් තියෙනවා බුහුබා මෙඩුසා කියලා. ඒගොල්ලෝ දෙපස්තරෙන්. ඒ කියන්නේ ශරීරයේ අරියව කොටස් දෙකකට බෙදෙනවා. හරිද? හයිඩ්‍රා, මුහුදු මල, ලොඩියා, ජෙලිෆිෂ්ලා මේ වගේ කට්ටිය තමයි මේකට අන්තර්ගත වෙන්නේ. ඊළඟ එක ගත්තාම පේශමය පාදයක් තිබෙනවා. පේශමය පාදයක් තියෙන මොලුස්කාවන්ට. මොලුස්කා කියන්නේ ගොළු බෙල්ලු. ගොළු බෙල්ලන්ගේ කාණ්ඩය. ඊළඟ එක ගත්තහම කරදිය පරිසරවල පමණක් වාසය කිරීම. කරදිය පරිසරවල පමණක් වාසය කරන්නේ 1.9 මීටර. ඒ කියන්නේ පසැඟිල්ලා, මුහුදු කැකිරි, ඉකිරි ඒ වගේ. ඒ කියන්නේ මුහුද ආශ්‍රිතව තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ ගත්තහම ඒගොල්ලන්ගේ ලක්ෂණ විදිහට ගත්තහම තියුණු කටු සහිත ආවරණ තියෙනවා. ඉකිරි ගන්නකො. ඉකිරි ගත්තාම ඒගොල්ලන්ගේ සමේ තියෙන කටු. සාමාන්‍යයෙන් කියනවා ඉකිරි ඇනුනොත් හොස්පිටල් එකකට ගෙනියනකම් ගලවන්න එපා කියලා. ඒ තරමටම විෂ සහිතයි. හරි. අපි ඊළඟ එක බලමු. කයිටින් උච්චර්මයක් තිබීම. කයිටින් උච්චර්මයක් තියෙන්නේ ආත්‍රපෝඩාවන්ට. ඒ කියන්නේ කෘමි. කැරපොත්තෝ, මකුලුවෝ, සමනලයෝ ඒ වගේ සත්තු තමයි ආත්‍රපෝඩාවන්ට අයිති වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙහෙම කියනවා. ඉහත වගුවේ දැක්වෙන ලක්ෂණ දරන සත්වයක නම් කරන්න. ඒ කියන්නේ ඒවල බහුශෛලික දේහය සෛල ප්‍රස්තර දෙකකින් ගොඩ නැගී තිබීම. අන්න ඒ වගේ ඒ කියන්නේ මේගොල්ලෝ අහන සීලෙන්ටරේටාගේ උදාහරණ දෙකක්. සීලෙන්ටරේටාවන්ට ඒ කියන්නේ මුහුදු මල, නිඩාරියා, ලොඩියා ඒවයි මොකක් හරි ලියලා තිබ්බොත් හරි. ඊළඟ එක කියනවා ඉහත එකෙහි සඳහන් කළ වංශ අතරින් අයත් රාජධානිය හා අධිරාජධානිය ලියා දක්වන්න. මේගොල්ලන්ගේ රාජධානිය ගත්තහම ඇනිමාලියා. ඇනිමාලියා කියන්නේ සත්තු. සත්තු අයිති වෙන අධිරාජධානිය තමයි යුකැරියා. යුකැරියා කියන්නේ අධිරාජධානියට ශාකත් අයිති වෙනවා. එතකොට අධිරාජධානි තුනයි. මොනවාද? බැක්ටීරියා, යුකැරියා, අනිත් එක මොකද්ද? අනිත් එක මොකද්ද? අනිත් එක ආකියා. ඒ කියන්නේ
අධිරාජධානි 3. බැක්ටීරියා, ආකියා, යූකැරියා. යූකැරියාවන්ට අයිති වෙනවා සත්තු, ශාක. බැක්ටීරියා වලට අයිති වෙන්නේ සියලුම බැක්ටීරියා වර්ග. වගේම වෛරස් ඒ වගේවත් අයිති වෙනවා. එතකොට ආකියා. ආකියා කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. ඒ කියන්නේ ඔය උණුදිය උල්පත් ගිනි කඳු ආශ්‍රිතව ජීවත් වෙන කුඩා ජීවීන් ගැන කියන්නේ එතන. හරි, ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම. ඒකේ කියන්නේ ශ්වසනය ගැන. ශ්වසනය යනු ජීවීන්ගේ ක්‍රියාවලියකි. ජීවීන් තුල සිදුවිය හැකි ශ්වසන ආකාර දෙකකි. ඒ ආකාර දෙක මොනවාද කියලා තමයි අපෙන් අහන්නේ. එකක් ස්වායු ශ්වසනය, අනිත් එක නිර්වායු ශ්වසනය. ඒ කියන්නේ ඔක්සිජන් සහිතව සිදුවන ශ්වසනය හා ඔක්සිජන් රහිතව සිදුවන ශ්වසනය. ස්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් සහිතව සිදුවන ශ්වසනය. නිර්වායු ශ්වසනය කියන්නේ ඔක්සිජන් රහිතව සිදුවන ශ්වසනය. හරි. ඊළඟට වැඩි ශක්ති ප්‍රමාණයක් නිපද වෙන්නේ ඉහත සඳහන් කළ ආකාර දෙකෙන් කුමන ශ්වසන ආකාරයෙන්ද? වැඩිම ශක්තියක් නිපද වෙන්නේ නිර්වායු ශ්වසනයේදී. හරිද? නිර්වායු ශ්වසනය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තමයි ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ දුවන තරංගයකට යනවා කියලා. දුවන තරංගයකට යද්දී හුස්ම ගද්දී ඉතා වේගෙන් හුස්ම ගන්නවා. ඒකෙදී බොහෝ වෙලාවට සිදුවෙන්නේ නිර්වායු ශ්වසනය. ඒකෙන් වැඩි ශක්තියක් නිපද වෙනවා වගේම භාවිත වන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙයි. හැබැයි මේකෙදී කෙන්ඩ පෙරලීම වගේ අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන බව පරීක්ෂණාත්මක පෙන්වීම සඳහා සකස් කරන ලද ඇටවුමකට අවශ්‍ය උපකරණ කිහිපයක් අනුපිළිවෙලින් තොරව පහත දී ඇත. A B C D E කියලා දීලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? එතකොට ඒ බෝතලේ ඇතුළත් කළ යුතු ද්‍රාවණය කුමක්ද? සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් පරීක්ෂාවට පාවිච්චි කරන්නේ අපි හුණු දියර. හුණු දියර පරීක්ෂණය තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න අපි යොදාගන්නේ. හරිද? එතකොට ඒ වාදනයට එන්න ඕනේ හුණු දියර. ඒ බෝතලයට අදාළ ද්‍රාවණය දෙමු පසු ඉහත දැක්වෙන A B C D E සම්බන්ධ කළ යුතු ආකාර අනුපිළිවෙල ලියා දක්වන්න කියලා තියෙනවා. ඒකේ A වල තියෙන්නේ හුණු දියර, B වල තියෙනවා ජලය, C වල තියෙනවා ප්‍රරෝහණය වන මුම් බීජ, D වල හුණු දියර, E වල KOH. හරිද? දැන් මේකෙදි කියන්නේ මොකද්ද? ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන බව පෙන්වීමට මේකෙදි ප්‍රරෝහණය වන මුං බීජ තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ නේද? එතකොට මුලින්ම KOH සහිත භාජනය. ඒ කියන්නේ E වලින් තමයි ආරම්භ වෙන්න ඕනේ. මොකද B වලින් අවසාන වෙන්න ඕනේ. B වලින් අවසාන වෙනවා කියන්නේ ඒකේ තියෙන අර කරාමය ඇරිහාම ඒකේ තියෙන ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වෙනවා කියන්නේ අඩු වෙන පීඩනය පුරවන්න වාතය එකතු වෙනවා. වාතය එනවා කියන්නේ ඒ හරහා වාතය ආවොත් පරිසරයේ තියෙන වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙන හින්දා හුණු දියර කිරිපාට වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න තමයි KOH භාවිත කරන්නේ. KOH වලින් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අනිකුත් වායුන් තමයි KOH හරහා යන්නේ. එතකොට KOH ඒ කියන්නේ E වලින් A වලට යනවා, A වලින් C වලට යනවා, C වලින් D වලට යනවා, D වලින් B වලට යනවා. ඒකෙදි කියන්නේ මුං බීජ වලින් කාබන් ඩයොක්සයිඩ් පිට කරලා ඒ පිටවන කාබන් ඩයොක්සයිඩ් D හරහා ගිහිල්ලා ඒකේ වර්ණය කිරිපැහැයට හැරිලා අවසාන වෙනවා කියලා. ඒක සිද්ධ වෙන්නේ B වල තියෙන කරාමය විවර කරනවා.
ඒ විවර කරද්දී ඒක ඇතුලේ තියෙන ජලය ක්‍රමයෙන් අඩු වෙනවා. ක්‍රමයෙන් අඩු වෙන්න ඒ අඩු වෙන හිස්තන පුරව ගන්න වාතය පිරෙන්න ඕනේ. ඒ වාතය පිරෙන්න නම් ඊට කලින් B එකට කලින් තියෙන D වලින් වාතය ඇතුල් වෙන්න ඕනේ. D වලින් වාතය ඇතුල් වෙන්න නම් ඊට කලින් තියෙන C වලින් වාතය එන්න ඕනේ. ඒ C වලින් වාතය එන්න කලින් E කියන දෙකෙන් වාතය එන්න ඕනේ. හරිද? එතකොට පරිසරයේ තියෙන වාතයේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළුුන්නේ නැහැ කියලා පෙන්වන්න තමයි KOH හරහා යවලා ඒ වලින් ඒකේ වර්ණය වෙනස් නොකර ලබා ගන්නේ. හරි. අපි යමු ඊළඟ එකට. ඊළඟ එක කියන්නේ මෙන්න මෙහෙම. බෝතල් සියල්ලම නිවැරදිව සම්බන්ධ කිරීමෙන් පසු සිදු කළ යුත්තේ කුමක්දයි සඳහන් කරන්න කියලා තමයි තියෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ අවසානයේ සම්බන්ධ කරලා ඉවරනාට පස්සේ B බෝතලේ තියෙන කරාමේ හිමින් ඉවර කරලා ඒක ඇතුලේ තියෙන ජලය ටිකෙන් ටික ඉවත් වෙන්න හරින එක. හරිද? ඊට පස්සේ ඉහත සීහි සඳහන් කළ පියවර අනුගමනය කළ පසු මෙම ඇටවුමේ නිරීක්ෂණය කළ හැකි වෙනස කුමක්ද කියලා අහනවා. නිරීක්ෂණය කළ හැකි වෙනස තමයි D වල තියෙන හුණු දියර කිරි පැහැයට හැරිලා තියෙනවා. ඒක තමයි දකින්න තියෙන එකම නිරීක්ෂණය. හරි ඊළඟට. ඉහත පරීක්ෂණයට අදාළ පාලක ඇටවුමක් සකස් කිරීම සඳහා ඉහත ඇටවුමේ සිදු කළ යුතු වෙනස්කම සඳහන් කරන්න කියලා තියෙනවා. පාලක ඇටවුමක් විදිහට සකස් කරගන්න අපිට කරන්න තියෙන්නේ මේකෙදී C වල තියෙන ප්‍රරෝහණය වන මුම් බීජ ඉවත් කරන එක. මම හිතනවා තේරෙන්න ඇති කියලා. හරි. දැන් මේ වෙද්දී ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ දෙවැනි ප්‍රශ්නෙත් සාකච්ඡා කරලා ඉවර වෙලා තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එකේ තව තියෙන්නේ කෙමිස්ට්‍රි පාර්ට් එකේ ප්‍රශ්නේ, ෆිසික්ස් පාර්ට් එකේ ප්‍රශ්නේ විතරයි. ඒ කියන්නේ තව ප්‍රශ්න දෙකයි ඉතුරුලා තියෙන්නේ. හරි. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් කෙමිස්ට්‍රි පාර්ට් එකට අයිති ප්‍රශ්නේ. ඒකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. පහත රූපවල දැක්වෙන පරිදි A B C D හා E පරීක්ෂා නල තුලට මැග්නීසියම් ක්ලෝරයිඩ් සීනිහ හා ග්‍රීස් එකතු කරනු ලැබේ. ඉන්පසු එක් නලය තුල ඇති ද්‍රවය හොඳින් කලතනු ලැබේ. මොකද්ද මේක කියන්නේ? A B C D E කියලා නල පහක් තියෙනවලු. ඒවට මෙන්න මේ කියන ඒවා දානවලු. මැග්නීසියම් ක්ලෝරයිඩ්, සීනි, ග්‍රීස්. හරිද? එතකොට A කියන නලයට දාලා තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඒකේ ඒ වේදී තිබිලා තියෙනවා සෙල්සියස් අංශ 25 පවතින ආශ්‍රිත ජලය. B කියන එකටත් මැග්නීසියම් ක්ලෝරයිඩ් දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ සෙල්සියස් අංශක 60 ආශ්‍රිත ජලය. C එකට දානවා. C එකේ තියෙනවා සෙල්සියස් අංශක 25 ආශ්‍රිත ජලය. ඒකට දාලා තියෙන්නේ සීනි. එතකොට D එකේ තියෙනවා සෙල්සියස් අංශක 25 භූමි තේල. ඒකට දාන්නේ සීනි. එතකොට ආයෙම E එකේ සෙල්සියස් අංශක 25 තියෙන භූමි තෙල වලට දානවා ග්‍රීස්. හරි. පළවෙනි ප්‍රශ්නයේදී ඝන ද්‍රව විෂම ජාතික මිශ්‍රණයක් සකස් වන්නේ කුමන පරීක්ෂා නලය තුලද කියලා කියනවා. ඔයගොල්ලෝ දන්න කාබනික ද්‍රාවණ කාබනික ද්‍රාවක තුල දිය වෙනවා. අකාබනික ද්‍රාවක තුල දිය වෙනවා කියලා. එතකොට මෙතනදී ගත්තහම භූමි තෙල් සීනි කියන එක භූමි තෙල් කාබනික ද්‍රාවකයක්, සීනි කියන්නේ අකාබනික ද්‍රාවණයක්. හරිද? එතකොට ඒ දෙක දිය වෙන්නේ ඒ හින්දා ඝන ද්‍රව විෂම ජාතිය මිශ්‍රණයක් සකස් වෙනවා. එතකොට පිළිතුර වෙන්නේ D. සීනි හා භූමි තෙල් ඇති නලය. හරි. එහි ඇති ද්‍රව්‍ය හා ද්‍රාවකයේ පිළිවෙලින් ලියා දක්වන්න. ද්‍රව්‍ය ඒ කියන්නේ දිය වෙන්නේ මොනවාද කියන එක. ද්‍රව්‍ය
ද්‍රාවකය කියන්නේ දිය කරන්නේ මොකේද කියන එක. මේකේ ද්‍රාව්‍ය වෙන්නේ සීනි, ද්‍රාවකය වෙන්නේ භූමි තෙල්. ඒ කියන්නේ සීනි භූමි තෙල් වල දිය කරන්න හදනවා කියන එක තමයි මෙතනදී කියලා තියෙන්නේ. හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟට කියනවා ද්‍රාව්‍යක ද්‍රාව්‍යතාවය අර්ථ දක්වන්න. ද්‍රාවකයක ද්‍රාව්‍යතාවය අර්ථ දක්වන්න. ඒ කියන්නේ යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රාවක උපරිම ස්කන්ධය. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ සෙල්සියස් අංශ 25 තියෙනවා වතුර. ඒ වතුර එක තුල දිය වෙන්න පුළුවන් උපරිම සීන ප්‍රමාණය. ඒ කියන්නේ යම් උෂ්ණත්වයකදී ද්‍රාවකයක් තුල යම් උෂ්ණත්වයකදී ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දිය විය හැකි උපරිම ද්‍රාව්‍ය ප්‍රමාණය තමයි මේකට පිළිතුර වෙන්නේ. හරි අපි බලමු ඊළඟ එක. ඊළඟ එකේ කියනවා පහත දී ඇති එක් එක් පරීක්ෂා නල යුගල මගින් පෙන්විය හැකි වන්නේ ද්‍රාව්‍යතාවය කෙරෙහි බලපාන කුමන සාධකයද කියලා අහලා තියෙනවා. හරිද? A හා B නල. අපි ඇඳලම් බලමු කොනේ දේ ටික. ඔන්න තියෙනවා භාජන පහක්. මේකෙන් තුනක තියෙනවා ජලය. දෙකක තියෙනවා භූමි තෙල්. භූමි තෙල් ආශ්‍රිත ජලය W කියලා ගන්නවා භූමි තෙල් වලට B කියලා අරගෙන බලමු. පළවෙනි එකේ කියනවා සෙල්සියස් අංශ 25 ආශ්‍රිත ජලය. 25 සෙල්සියස් වල තියෙන W. මේකේ 60 සෙල්සියස් වල තියෙන W. මේකේ ආයෙත් තියෙනවා 25 සෙල්සියස් වල W වෙදී මේ දෙකේම තියෙනවා 25 සෙල්සියස් වල තියෙන භූමි තෙල්. හරිද? එතකොට මේවට දාලා තියෙන එකින් එකට මේකට දානවා MgCl, මේකටත් දානවා MgCl, මේකට දානවා සීනි, මේකට දානවා සීනි, මේකට දානවා ග්‍රීස්. හරි අපි දැන් බලමු. පළවෙනි එකේ කියනවා A හා B. A හා B ගෙන් නල දෙක ගත්තාම දාලා තියෙන ද්‍රාව්‍ය එකමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්මයි. දිය කරලා තියෙන ද්‍රාවකය එකමයි. හැබැයි අවස්ථා දෙකේ උෂ්ණත්වය වෙනස්. ඒ කියන්නේ A හා B වලදී කියන්නේ උෂ්ණත්වය ගැන. ඊළඟ එක C හා D. C හා D ගත්තාම උෂ්ණත්ව සමානයි. දාලා තියෙන ද්‍රාව්‍ය සමානයි. හැබැයි ද්‍රාවක වෙනස්. මේකේ ආශ්‍රිත ජලයේදී මේකේ තියෙන්නේ භූමි තෙල්. එතකොට ද්‍රාවකය ගැන තමයි එතන කියලා තියෙන්නේ. හරි ඊළඟ D හා E. D හා E ගත්තාම ද්‍රාවකය සමානයි, උෂ්ණත්වය සමානයි, ප්‍රමාණ සමානයි. හැබැයි දාලා තියෙන ද්‍රාව්‍ය වෙනස් වෙනවා. එකට සීනි දාදී අනිත් එකට ග්‍රීස් දාදී. එතකොට පළවෙනි එකේ උෂ්ණත්වය, ඊළඟ එකේ ද්‍රාවකයේ ස්වභාවය, ඊළඟ එකේ ද්‍රාව්‍යයේ ස්වභාවය. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එකේ කියනවා ඉහත පරීක්ෂණයේදී ඒ නලය තුල මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 1ක් එකතු කරන ලද අතර සෑදුණු ද්‍රාවණයේ මුළු පරිමාණ
ඝන සෙන්ටිමීටර් 10ක් විය. එකතු කරන ලද මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගණන සොයන්න කියලා තියෙනවා අපිට. හරි. හොයලා කියන්නේ අපෙන් අහන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල ගන්නෙ. මැග්නීසියම් 24යි ක්ලෝරින් 35.5යි. මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන්නේ MgCl2. MgCl2 වල කැපිටල් M සමාන වෙනවා 24/71. ඔක්කොම ඇවිල්ලා 95යි. මේගොල්ලෝ දාලා තියනවා කියන්නේ ග්‍රෑම් 1.9යි. එතකොට මවුල ගණන් සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය 1.9 බෙදන්න ඕනේ 95. හරිද? එතකොට 95ට එහෙම නැත්තම් මේක අපිට ලියා ගන්න පුළුවන් 19 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. මේ ඍණ 1යි කියලා. එතකොට 95යි. දැන් බෙදන්න තමයි තියෙන්නේ. 95න් කැපුවොත් 95ට 1යි මෙතෙන්ට බිංදුවයි. එතකොට 190ට 95 ඒවා 90යි 180යි 5යි 5යි 10යි 180යි 10යි 190යි කෙලින්ම 2යි කියලිනවා. එතකොට සිම්පල් n සමානයි 0.2 වැඩි කිරීම 10 ඍණ 1යි කියන්නේ 0.02යි මවුල. හරිද? මවුල 0.02ක් වෙනවා. අපෙන් අහලා තියෙන්නේ එකතු කරන ලද මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල සංඛ්‍යාව මවුල ගණන. එකතු කර මවුල ගණන සමානයි 0.02යි මවුල. ඊළඟට කියනවා සෑදුණු ද්‍රාවණයේ මැග්නීසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ C සමානයි N බෙදීම V. මවුල ගාන මුළු පරිමාණයෙන් බෙදුවම තමයි අපේ සාන්ද්‍රණය එන්නේ. එතකොට මවුල ගාන සමානයි 0.02යි මවුල. පරිමාව වෙලා 10යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් කරන්න ගුණ කරන්න ඕනේ 10 ඍණ 3. එතකොට තමයි සාන්ද්‍රණය එන්නේ. මෙතෙන්ට කැපුණාම 10 ඍණ 2ක් වෙනවා. ඒ 10 ඍණ 2 උඩට යනවා. එතකොට 0.02 වැඩි කිරීම 10/2යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා එනවා. ඒ කියන්නේ 2යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා එනවා උත්තරේ. ඕක තමයි සෑදුණු ද්‍රාවණයේ සාන්ද්‍රණය. හරි ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට කියනවා ජලය යනු හොඳ ද්‍රාවකයකි. අන්තර් අණුක ආකර්ෂණ බල පැවතීම හේතුවෙන් ජලයට ලැබී ඇති විශේෂ ගුණ දෙකක් ලියා දක්වන්න. 1. සිසිලන කාරක ගුණය. අනිත් එක මොකද්ද? ජලයට හොඳ සිසිලන කාරක ගුණයක් තියෙනවා. ආය
ආය මොනවද තියෙන්නේ කියන්න බලන්න. ආය හොඳ තාපාංගයක් තියෙනවා. කියන්නේ සෙල්සියස් අංශක 100ට රත් කරන්න ඕනේ ජලය වාෂ්ප කරන්න. හොඳ තාපාංකයක් තියෙනවා. අයිස් වල ඝනත්වයට වඩා ඉහළ ඝනත්වයක් තියෙනවා. ඒ කියන්නේ අයිස් කියන්නේ ජලයේ ඝන ස්වરૂපය. ජලයේ ඝන ස්වરૂපයට වඩා ජලයේ ද්‍රව ස්වરૂපයේ ඝනත්වය වැඩි. ඒ හින්දා අයිස් කියන ජලයේ ඝනය ද්‍රව ජලය තුල පාවෙනවා. හරි. දැන් අපි ඉවර කරලා තියෙනවා මේ වෙද්දී ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ 3 වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ කෙමිකල් පාර්ට් එකේ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්නේ ඉවර කරලා තියෙනවා. දෙදාස් 16 පේපරේ පළවෙනි ප්‍රශ්න 3 ඉවරයි. අන්තිම ප්‍රශ්නේ කියන හතරවෙනි ප්‍රශ්නේ තමයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ ෆිසික්ස් පාර්ට් එකට අයිති ප්‍රශ්නය. අපි ඒකත් හිමීට බලමු කොහොමද වෙන්නේ කියලා. හරි හතරවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් වන තරංග වර්ග සලකන්න. පාරජම්බුල කිරණ, අදෝරක්ත කිරණ, ශුද්‍ර තරංග, එක්ස් කිරණ, අතිධ්වනි, ධ්වනි, දෘශ්‍ය, ගැමා. මෙන්න මේ විදිහට තරංග වර්ග 8ක් අපිට දීලා තියෙනවා. ඒකින් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඉහත සඳහන් තරංග අතුරින් සම්පීඩන, විරලන සහිතව ප්‍රචාරණය වන තරංග වර්ගයක් සඳහන් කරන්න. සම්පීඩන හා විරලන දෙකම තියාගෙන සම්ප්‍රේෂණය වන තරංග මෙතන දීලා තියෙනවා. අපිට ගන්න පුළුවන් වෙනවා. එකක් ධ්වනි තරංග, අනිත් එක අතිධ්වනි තරංග. අති උනත් ඒක ධ්වනි තරංගයක්මයි. ඊළඟ එක අතිධ්වනි තරංගවල විශේෂ ලක්ෂණයක් ලියන්න. අතිධ්වනි තරංග අපේ කනට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ශ්‍රව්‍ය පරාසයට වඩා ඉතා විශාල මේ සංඛ්‍යාතයක් තියෙන එකක් තමයි අතිධ්වනි තරංගයක් කියලා කියන්නේ. ඒකේ සංඛ්‍යාතය හර්ට්ස් 20000කට වඩා වැඩි වෙනවා. හරි. ඊළඟට කියනවා ගර්භණී මවකගේ ගර්භාෂය තුළ සිටින දරුවෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය ශාස්ත්‍රයේදී සාමාන්‍ය යොදා ගන්න ඉහත සඳහන් කුමන තරංග වර්ගයේද කියලා අහලා තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රයේදී ඒකට භාවිතා කරන්නේ අතිධ්වනි තරංගයමයි. අතිධ්වනි තරංග මගින් කාන්තාවක් ගැබ්ගෙන සිටින කාන්තාවකගේ කුසේ සිටින දරුවා හොඳින් නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොටසක් පහත දී ඇත. A B C කියලා කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන හඳුන්වලා දීලා නැහැ. ඊට අමතරව තියෙනවා දෘශ්‍යාලෝකයේ පාරජම්බුල ගැමා කියලා කිරණ වර්ග ටික. හරි අපි බලමු මොකද්ද මේ අහලා තියෙන ප්‍රශ්නේ කියලා. දී තරංග අනුපිළිවෙල සලකමින් ABC ස්ථානවල තිබිය යුතු තරංග වර්ග ලියා දක්වන්න. A කියන්නේ ආරම්භක තරංගය, B කියන්නේ ඊළඟට තියෙන එක. ඊට පස්සේ දෘශ්‍යාලෝකයේ පාරජම්බුල, C කියන්නේ ඊට පාරජම්බුලයි ගමා කිරණයි අතර තියෙන තරංග වර්ග. එතකොට දෘශ්‍යාලෝකයට කලින් තියෙන තරංග වර්ගය වෙන්නේ අදෝරක්ත කිරණ. එහෙම නැත්නම් IR radiation. ඊට කලින් තියෙන්නේ මෙතෙන් දීලා තියෙනේ නම් ශුද්‍ර තරංග. එතකොට A කියන්නේ ශුද්‍ර තරංග වෙද්දී B කියන්නේ
අදෝරක්ත කිරණ වෙනවා. අදෝරක්ත කිරණ වලින් පස්සේ දෘශ්‍යාලෝකයේ පාරජම්බුල කිරණ, ඊළඟට එන්නේ X කිරණ, ඊට පස්සේ ගැමා කිරණ. ඔන්න ඔය විදිහට තමයි ABC නම් වෙන්නේ. එතකොට A කියන්නේ ශුද්‍ර තරංග, B කියන්නේ අදෝරක්ත කිරණ, C කියන්නේ X කිරණ. හරි. අපි බලමු ඊළඟ එක. ගැමා කිරණ වල ආධාර තරංග සටහනක් පහත දී ඇත. තරංගයේ R ලක්ෂය කුමන නමකින් හැඳින්වේද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. අපි තරංගය ඇඳලා බලමු. මෙන්න මේ වගේ තරංගයක් තමයි තියෙන්නේ. PQR කියලා තැන් තුනක් තියෙනවා. මෙන්න මෙතන P කියද්දී, මෙතන Q කියද්දී, මෙන්න මේ වගේ තැනක් තමයි R කියලා කියන්නේ. හරිද? එතකොට මේකේ අපෙන් අහන්නේ R කියන එක්කෙනා කොයි වගේ තැනක්ද කියලානේ. මේක කන්දක්. මේක පල්ලමක්. ආයෙත් කන්දක්. කඳු දෙකක් අතර තියෙන පල්ලමට අපි කියන්නේ නිම්නයක් කියලා. තරංගයක් ගත්තහම තරංගයක කඳු දෙකක් අතර තියෙන පල්ලම, එහෙම නැත්නම් හෙළ, එහෙම නැත්නම් ආඝාතයට අපි කියන්නේ නිම්නයක් කියලා. ඊළඟට කියනවා තරංගයේ P හා Q ලක්ෂ අතර දුර එම තරංගයේ කුමන භෞතික රාශියට සමාන වේද කියලා කියනවා. භෞතික රාශිය තමයි තරංග ආයාමය. ඒ කියන්නේ PQ කියන ලක්ෂ දෙක අතර දුර. ඒ කියන්නේ මෙන්න මේ දුර. යන තමයි උදාහරණේ. මෙන්න මේ දුර තරංග ආයාමයේ එහෙම නැත්නම් ලැම්ඩාට සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දුරක්. මෙන්න මේ දුර තමයි ලැම්ඩා කියන්නේ. එතකොට මේ තියෙන්නේ මෙන්න මෙතනින් කපලා මෙන්න මේ කපපු කෑල්ල මෙන්න මෙහෙම ගෙනල්ලා තියලා. තියපු කොටසක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් කපපු කෑල්ල මෙන්න මෙහෙම අයින් කරලා ඒ කෑල්ල ගෙනල්ලා වේම් මෙතනින් තියලා. මෙන්න ලැම්ඩා. ඒ කියන්නේ තරංග ආයාමය. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟට කියනවා ගැමා කිරණ සඳහා ඉහත දී ඇති තරංග සටහනේ ගතිගුණ සලකමි. විස්තර සමාන වන අවස්ථාවල ඉහත වර්ණාවලියේ C මගින් දක්වා ඇති තරංග වර්ගය සඳහා තරංග සටහනක් කොටු තුල අඳින්න කියලා කියනවා. හරි. අපි අඳිමු එහෙනම්. දැන් මේකේ අපිට දීලා තියෙනවා තරංගයේ උඩින් කොටස් 5යි යටින් කොටස් 4යි. මේකට සමාන වෙන්නේ නැහැ. හරි. මෙන්න මෙහෙම ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔහොම එකක් තමයි අපිට දීලා තියෙන තරංගය. හරිද? එතකොට ඒක අතර කොටු කීයක් තියෙනවද කියලා බලමු. කොටු 4කට ආසන්නව තියෙනවා. නේද? එතකොට ඒ කියන්නේ ගැමා කිරණ වලට අදාළවනේ. ගැමා කිරණ කියන්නේ සංඛ්‍යාතයේ වැඩිනේ හොඳටම. ඒ කියන්නේ ලැම්ඩා අඩුයි කියන එකනේ. එතකොට දැන් C සමාන F ලැම්ඩානේ. V සමාන F ලැම්ඩානේ. V කියන්නේ ප්‍රවේගයනේ. දැන් මේකේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහනේ. සංඛ්‍යාතයනේ වෙනස් වෙන්නේ. ගැමා කියන එක්කෙනාගේ සංඛ්‍යාතය වැඩි. එතකොට v නියතව තියාගන්න ලැම්ඩා අඩු වෙනවා. එතකොට
ඊට පල්ලෙහින් තියෙන එක්කෙනානේ x කිරණ කියන්නේ. මේ ගැමා කිරණ. එතකොට මේ x කිරණ. x කිරණ ගත්තාමත් v නියතව තියාගන්න ඕනේ. සංඛ්‍යාතයේ මේකට සාපේක්ෂව අඩුයි. එතකොට ලැම්ඩා ඒකට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන ආසන්නව කොටු 4යි කියලානේ තියෙන්නේ. මෙන්න මෙතන කොටු 4කට සමානව තමයි යට කෑල්ල තියෙන්නේ. හරිද? එතකොට අපි ආසන්නව කොටු 5ක් 6ක් දැන් මෙන්න මෙහෙම අඳින x කිරණ වල සංඛ්‍යාතය සහිත එක මෙන්න මෙහෙම ඇඳනනම් හරි. එතකොට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ආසන්නව කොටු 6කට 5කට කිට්ටු කරලා ඇඳොත් හරි. ගොඩක් වෙලාවට කොටු 6කට අඳිනවා නම් ඒක බොහෝ දුරට හරි. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ මෙන්න මෙහෙම එකක්. විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඉහත දී ඇති තරංග වර්ග 6න් සංඛ්‍යාතයේ වැඩිම තරංග වර්ගය කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මං කලිනුත් කියවනේ. සංඛ්‍යාතයේ වැඩි වෙන්න ලැම්ඩා අඩු වෙනවා. ලැම්ඩා අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් මේකේ සංඛ්‍යාතය වැඩිම වෙලා තියෙන අපිට දීලා තිබ්බ මෙන්න මේ තරංග හැඩයයිදී ගැමා වලට. ඒ කියන්නේ ගැමා වල තමයි සංඛ්‍යාතයේ වැඩිම තරංග වර්ගයේ විදිහට අපිට මෙතෙන්දී දීලා තියෙන්නේ. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. ධ්වනි තරංගවල එක්තරා ලාක්ෂණික ගුණයක් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාගාරයේදී කරන ලද ක්‍රියාකාරකමක P හා Q අවස්ථා දෙකකට අදාළ රූප සටහනක් රූපයේ දැක්වේ. මෙම ක්‍රියාකාරකම කිරීමේදී රූපයේ පරිදි මේසෙ මත කියත් පටියක් තබා ඒ මත ලෝහ කුට්ටියක් තබන ලදී. ඉන්පසු කියත් පටිය කම්පනය කරන ලදී කියලා තියෙනවා. ඔයාලා දන්නවනේ ඕකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කියත් පටිය කම්පණය කරලා තියෙන්නේ. මේකෙන් බලන්නේ කියත් පටිය කම්පණය වෙන සංඛ්‍යාතය. ඒ කියන්නේ කියත් පටියේ කී වතාවක් කම්පණය වෙනවද කියලා තමයි උතන බලන්නේ. කම්පණය කරපු අවස්ථාවේ ඉඳන් නිශ්චල වෙන අවස්ථාව වෙනකම් කියත් පටිය කී වතාවක් කම්පණය වෙනවද? ඒ කියන්නේ උඩ පාතේ යනවද කියන එක තමයි මෙතනදී බලලා තියෙන්නේ. හරි. අපි බලමු ප්‍රශ්න ටික. ධ්වනි තරංගයේ කුමන ලාක්ෂණික ගුණය මෙම ක්‍රියාකාරකම මගින් අධ්‍යයනය කළ හැකිද? මේකෙන් අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ තාරතාව. හරි. ඊළඟ එක. ඉහත එහි ඔබ සඳහන් කළ ලාක්ෂණික ගුණය ධ්වනි තරංගයේ කුමන භෞතික ගුණය මත රඳා පවතීද? තාරතාවයේ රඳා පවතින සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය වැඩි වෙන්න තාරතාවය වැඩි වෙනවා. සංඛ්‍යාතය අඩු වෙන්න තාරතාවය අඩු වෙනවා. හරිද? ඊළඟට මෙම ක්‍රියාකාරකම් මගින් එළඹිය හැකි නිගමනය කුමක්ද? නිගමනය තමයි සංඛ්‍යාතය වැඩි වන විට තාරතාවය වැඩි වන අතර සංඛ්‍යාතය අඩු වන විට තාරතාවය අඩු වේ. මේක තමයි නිගමනයක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නේ විදිහට කියන්නේ මෙන්න මෙහෙම. වාතය තුල ධ්වනි වේගය උෂ්ණත්වය සමග වෙනස් වන්නේ කෙසේද? ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ. උෂ්ණත්වය වැඩි වෙන්න උලඟේ වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයාලා වැවක් ගාව ඉද්දි දහවල් කාලේ වැවක් ගාව ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයාලා ඉන්නේ පොළොව මත නම් පොළොව මත උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි. ඒ කියන්නේ පොළොව මත තියෙන වාතය රත් වෙලා, ඒ කියන්නේ ඒකේ තාපයේ ප්‍රමාණය වැඩි වෙලා ඒක සිසිල් වෙන්න ඕන හින්දා ඉහළට යනවා. ඒ ඉහළට යන හින්දා එතන ඇති වෙන රික්තක ස්වභාවය ඉවත් කරගන්න අර වැව පැත්තේ ඉඳලා සුළඟක් එනවා.
අරගේ උෂ්ණත්වය වැඩි වෙලා ඉහළට යන්න වැව පැත්තේ ඉඳලා එන හුළඟේ වේගයත් වැඩි වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න මේ වාතයේ ප්‍රවේගය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙන්න වාතයේ ප්‍රවේගය අඩු වෙනවා. ඒක තමයි ඔතන අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ. හරි. හතරවෙනි ප්‍රශ්නෙත් අවසానයි. ඒ කියන්නේ 2016 පේපරේ ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් මේ විදිහට අපි සාකච්ඡා කරලා ඉවරයි. ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ පළවෙනි ප්‍රශ්න බයෝ, දෙවෙනි ප්‍රශ්න බයෝ, තුන්වෙනි ප්‍රශ්න කෙමිස්ට්‍රි, හතරවෙනි ප්‍රශ්න ෆිසික්ස් මේ විදිහට අපි ප්‍රශ්න හතරම සාකච්ඡා කරලා ඉවර කරලා තියෙනවා මේ වෙද්දී. එතකොට අපි 2016 පේපරේ මේ වෙද්දී MCQ ප්‍රශ්න 40 ඉවර කරලා තියෙනවා. ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ ප්‍රශ්න හතරම ඉවර කරලා තියෙනවා. ඊළඟට අපි රචනා පේපරයට යමු. රචනා පේපරේ ගත්තාම ඒකේ ප්‍රශ්න තියෙනවා 5 5 6 7 8 9 කියලා. මේ ප්‍රශ්න පහෙන් තුනකට තමයි ලියන්න තියෙන්නේ. හරි අපි එහෙනම් ඊළඟට හම්බෙමු 2016 පේපරේ රචනා පේපරේ සමග.